අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සංවාක්‍යවල 47 වෙනි වීඩියෝ එක. 46 වෙනි එකෙන් මම අරගෙන ආවා සංක්ෂේප මාලාව කියන්නේ මොකක්ද සහ ඒකේ කොටස් දෙකක් තියෙනවා ඇරිස්ටෝටලියානු සහ ගෝක්ලිනියානු කියලා. ඔන්න මම එතකොට 46 වෙනි එකෙන් කතා කරා ඇරිස්ටෝටලියානු සංක්ෂේප මාලාව කියන්නේ මොකක්ද කියලා. අපි අද බලමු 47 වෙනි කොටසෙන් ගෝක්ලිනියානු සංක්ෂේප මාලාව කියන්නේ මොකක්ද කියලා. ගෝක්ලිනියානු සංක්ෂේප මාලාව. එතකොට ඒකෙදි කියනවා එක් පූර්ව සංවාක්‍යයේ ලොක්වන නිගමනය අපර සංවාක්‍යයේ සාධ්‍ය අවයවය ලෙසින් පිහිටා ගොඩනැගෙන සංක්ෂේප මාලාව ගෝක්ලිනියානු සංක්ෂේප මාලාවට අයත් කියලා. එතකොට අපි අරකෙදි කිව්වේ පක්ෂ අවයවය ගැන මේකෙදි කතා කරන්නේ සාධ්‍ය අවයවය ගැන. එතකොට අපි බලමු එක් පූර්ව සංවාක්‍යයේ ලොක්වන නිගමනය අපර සංවාක්‍යයේ සාධ්‍ය අවයව ලෙසින් පිහිටලා ගොඩනැගෙන සංක්ෂේප මාලාව ගැන තමයි කියන්නේ. අපි උදාහරණ අරගෙන බලමු. සියලු D E වේ සියලු C D වේ එම නිසා සියලු C E වේ. එතකොට මේකේ පළවෙනි සංවාක්‍යය මම දෙන එක. එතකොට මේ දෙන උදාහරණ මේ ආකෘතියේ පළවෙනි නිගමනය තමයි මෙයා විදියට අපි අරගෙන තියෙන්නේ. සියලු C E වේ කියලා. අපි බලමු දෙවෙනි උදාහරණය. සියලු C E වේ සියලු B C වේ එම නිසා සියලු B E වේ. එතකොට අපි දැන් මෙතන මෙයා ගත්ත සියලු C E වේ කියලා නිගමනයට අපි ඒක ගත්ත දෙවන සංවාක්‍යයේ සාධ්‍ය විදියට. ඔන්න අපි එයා දැන් අරකේ ගත්තේ පක්ෂ විදියට මෙතෙන්ටනේ ඇරිස්ටෝටලියානු එකේ අපි මේකේ ගන්නෙ එයාගේ සාධ්‍ය විදියට සියලු C E වේ. එතකොට මම මේ ලකුණු කරන ඒවා මතක තියාගන්න අපි මේවා කොටස් අයින් කළා තමයි ඊට පස්සේ ලොක් කළා තමයි අර අවසාන නිගමනයට එන්නේ. ඊට පස්සේ මේකේ නිගමනය වෙන්නේ මොකද්ද? මෙන්න මේක. අපි මේ තියෙන ඔක්කොම අරගෙන එන්නේ නැහැ. අපි මේකෙන් මේවා ලොක් කරලා තමයි අරගෙන යන්නේ. ඊළඟට අපි බලමු තුන්වෙනි උදාහරණය. සියලු B E වේ, සියලු A B වේ, එම නිසා සියලු A E වේ. එතකොට අතන කලින් එකේ තිබුණේ නිගමනය විදියට සියලු B E වේ කියලා අපි ඒක ගත්ත සාධ්‍ය මෙන්න මෙතෙන්ට. මේක මෙතෙන්ට ගත්තා. එතකොට මෙන්න මේ මම මේක උදාහරණ තුනකින් ආවේ ඉහත සංවාක්‍ය ශ්‍රේණියේ ගොඩනැගෙන සංක්ෂේප මාලාව මේ ආකාරයෙන් තමයි වෙන්නේ. එතකොට අපි බලමු මේක කොහොමද මේක ලොක් කරලා අරගෙන නිගමන ප්‍රස්තුතයක් අන්තිමට අරගන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි ගොඩනැගෙන්නේ. සියලු D E වේ, සියලු C D වේ, සියලු B C වේ, සියලු A B වේ, එම නිසා සියලු A E වේ. සියලු A E වේ. B C වෙනවා, D E වෙනවා, C D වෙනවා, B C වෙනවා, A B වෙනවා. එම නිසා සියලු A E වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි එන්නේ. එතකොට මෙහිකෙදී නිගමන ප්‍රස්තුතයේ අන්තිම අවයවයේ වාචක උදෙසා පළමු අවයවයේ වාචක එකතු වීමෙන් ගොඩනැගිලා තියෙනවා. ඔන්න නිගමන ප්‍රස්තුතය හදලා තියෙන්නේ කොහොමද? නිගමන ප්‍රස්තුතයේ අන්තිම අවයවයේ වාච මෙන්න මෙතන තියෙන වාචය පළමු අවයවයේ වාචකයයි. පළමු අවයවයේ වාචකයයි. දැන් ඇරිස්ටෝටල් කියපු විදිහට නෙමෙයි මේක යන්නේ. ඒකේ අනිත් පැත්ත. ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි මෙන්න මේ නිගමනය හදලා තියෙන්නේ. ඔයාලට මතකයි ගිය වීඩියෝ එකේදී ඇරිස්ටෝටල් කිව්වේ මේකයි එකතු කරන්න කියලා. හැබැයි මේකෙදී වෙලා තියෙන්නේ ඒකයි එකයි එකතු වෙලා නිගමනය හැදලා තියෙනවා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු මේකේ සටහන. මෙහි නිගමන ප්‍රස්තුතය අන්තිම වාචය උදෙසා පළමු අවයවයේ වාචක එකතු වීමෙන් ගොඩනැගිලා තියෙනවා. ගෝක්ලිනියානු සංක්ෂේප මාලා සඳහා ප්‍රවණතාවය අවශ්‍ය කොන්දේසි දෙකක් තියෙනවා. සප්‍රමාණතාවයට අවශ්‍ය කොන්දේසි. එතකොට එහෙනම් ඇරිස්ටෝටල්ගෙත් අපි දෙකක් කිව්වා. බලමු මේකේ මොකක්ද කියන්නේ කියලා. මේකෙදි කියනවා සංක්ෂේප මාලාව තුළ විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් ඒ අවසාන අවයවය විය යුතුය. සංක්ෂේප මාලාව තුළ විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් එය අවසාන අවයවය විය යුතුයි කියලා. එතකොට එහෙනම් ඇරිස්ටෝටල් මොකක්ද කිව්වේ? විශේෂ ප්‍රස්තුතයක් වෙනවා නම් එහෙම වෙන්න පුළුවන් පළමු අවයවය කියලා. මේක කියන්නේ අවසාන අවයවය කියලා. අපි බලමු දෙවෙනි එක.
නිෂේධන ප්‍රස්තුතයක් වෙතොත් ඒ පළමු අවයවය විය යුතුය. නිෂේධන ප්‍රස්තුතයක් වෙනවා නම් ඒ පළමු අවයවය වෙන්න ඕන. හැබැයි ඇරිස්ටෝටල් කියනවා නිෂේධන ප්‍රස්තුතයක් වෙනවා නම් ඒ අන්තිම අවයවය විය යුතුයි කියලා. ඔන්න ඔය ආකාරයෙන් තමයි කතා කරන්නේ ගෝක්ලියන සංක්ෂේප මාලාවේ සප්‍රමාණය පිළිබඳව. එතකොට නිගමන දෙක එක හා සමානයි. එකම නිගමනයට මේ නිගමන දෙක මෙතන කියන මේ නිගමන දෙක එක හා සමානයි. එකම නිගමනයට ළඟා වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. මම ඔයාලට බලාපොරොත්තු වෙන අවසාන වීඩියෝ එක විදියට ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රය කියන මාතෘකාවෙන් පස්සේ සංවාක්‍ය පාඩම ඉවර කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. වීඩියෝ 48කින් මම සංවාක්‍ය පිළිබඳ පාඩම ඉවර කරන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න. මගේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න.